හයි කොහොමද ඔයගොල්ලෝ හැමෝටම මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද මම ස්කූල් ගියේ නැහැ. මම නිවාඩු දැම්මා. මට ටිකක් අසනීප නිසා. හොඳට නිදා ගන්න තමයි හිටියේ. ඒත් උදේ මැහැරුණා. දැන් ඉතින් නැගිටපු ගමන් බඩගිනි. දැන් මොනා හරි හදා ගන්නත් ඕනේ. ඊට කලින් පොඩි වැඩක් තියෙනවා. මුලින්ම කරන්න ඕනේ දවසේ දේ බුදු පහන හදලා තියන්න ඕනේ. මම දැන් යන්න හදන්නේ මල් කඩන්න. බුදු පහන හදන්නත් ඕනේ. මම මේ කඩන මල් මේ මල් ගස් වැව්වේ මම නෙමෙයි ඇත්තටම. මගේ අම්මයි මගේ හස්බන්ඩ්ුයි. මට වෙලාවක් නැහැ නේ ඉතින් මල් වවන්න. එයාලා ඉතින් මට උදව් කරන නිසා හරිම ලේසි හැමදේම මට කරගන්න. මල් කැඩුවා. මල් කඩනකොට මදුරුවොත් කෑවා. අම්මෝ මදුරුවෝ ගොඩාරියයි. මං වැඩි එළියට එහෙම කියන්නේ එවෙන්නේ නැහැ. මොකද මේ මට වෙලාවක් නැති හින්දා අද නිවාඩුනේ. ඒ පැත්තට ගියෙත් මං ගොඩ දවසකින්. ඔන්න මම බුදු පහන හදලා තිබ්බා. දැන් ඉතින් ආසම දෙයක් හදන්න යන්නේ. පොල් ගාගෙන පොල් ටික බ්ලෙන්ඩ් කරගත්තා මම. ඊට පස්සේ අවශ්‍ය තරමට පිටි දා ගන්න ඕනේ. මට විතරයිනේ. ඒ හින්දා මම පොඩ්ඩයි පිටි දාගත්තේ. පාන් පිටි. ඊට පස්සේ ලුණු ටිකක් දා ගන්න ඕනේ. ඒ ගන්න පාන් පිටි ප්‍රමාණය අනුව. ඊට පස්සේ කහ ටිකක් දාන්න ඕනේ. ඊට පස්සේ පොල් කිරි ටිකක් දා ගන්න ඕනේ. ඒ පොල් කිරි ටික දාගෙන ඉවර වෙලා හොඳට කලවම් කරන්න ඕනේ. ඒ කියන්නේ අර පාන් පිටි වල කැටි ගහෙන්නේ නැති වෙන විදියට. ඊට පස්සේ මම බිත්තරයක් කඩලා දා ගන්නවා. ඒ බිත්තරෙත් හොඳට කලවම් කරන්න ඕනේ පාන් පිටියේ මිශ්‍රණයත් එක්ක. ඊට පස්සේ මම ලිපට තාච්චිය තියෙනවා. මම දැන් මේ කරගන්න හදන්නේ පැණි පොල් එක හදාගන්න එක. සීනි අවශ්‍ය තරමට දා ගන්න ඕනේ. සීනි ටික දිය වෙනකන් හිමින් සැරේ කලවම් කරන්න ඕනේ. ඉස්සර මේ අපේ ආච්චි ඉන්න කාලේ කියලා තියෙනවා ඔය මේ මෙහෙම හදනකොට ඒක නූලක් වගේ වැක්කිරෙන්න ඕනි කියලා. දැන් නම් හොඳට රත් වෙලා තියෙන්නේ ඒක මේ වෙලා තියෙන්නේ. දැන් පොල් දාන්න ඕනේ. පොල් ටික දාලා හොඳට කලවම් කරගන්න ඕනේ.
ඊට පස්සේ ලුණු ටිකක් දාන්න ඕනේ. ඒ කලවම් කරගන්නකොට අපි ලිප ඕෆ් කරන්න ඕනේ. නැත්නම් තවත් කර වෙන නිසා. හොඳට කලවම් කරගෙන ඒක පැත්තකින් තියාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම තව වැඩක් කරන්න හදන්නේ. පෑන් එක තියාගත්ත ලිපෙන් බලමු හොඳට එයිද කියලා. හරි ඒක ෂේප් එකේ ආවා. යන්තම් හොඳට ආවා. දැන් පැණි පොල් ටික තියෙනවා. ඊට පස්සේ නවා ගන්න ඕනේ. අර දෙපැත්තෙන් වැටෙන නිසා අපි මේ දෙපැත්තෙම මේ නවලා ඕනේ රවුම් කරන්න. ඔන්න ඔහොම තමයි ඉතින් හැදුවේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරන්න.